මැදගමක් තියෙනවා. හායි කොහොමද ඉතින් අදත් යන් අපිත් එක්ක ට්‍රිප් එකක් කිව්වට මේක අපි එක දවසින් ගිහිල්ලා එනවා. ඉතින් යන තැන මං දැම්ම කියන්නේ බලමුකෝ කොහෙද යන්නේ කියලා. ඉතින් අපේ ගෙදර ඉන්න චූටි බව්ව බබාට බායි කියලා අපි යනවා. මෙයා මේ මෙහෙලියට මාර බසයි හරිද. මේ පේනව නේද ෆෝන් එක හරි ලොකුකම තියෙන අපේ බල්ලගේ. ඉතින් එයාවත් තියලා ගෙදර තියලා අපි යන්න තමයි හදන්නේ. ටිකක් දුර ගියාට පස්සේ තමයි මම මේ කිලෝමීටර් ගණනකට පෙන්නන්නේ. අපි මේ යන්නේ රත්නපුර කුරුවිට පැත්තට තමයි යන්නේ බෝපත්. ඉතින් අපි නැවතුණා කන්න උදේට කාලා තේ එකක් බීලා යන්න නැවතුණා. පේනවනේද මෙයා මේ ෂේප් තියෙන්නේ අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කිය? කොහෙද ඇවිල්ලා ඉන්නේ අපි? බෝපත්තල්ලට ඇවිල්ලා ඉන්නවා. යස්. බෝපත්තල්ල නෝනවද මේ? ඉතින් බෝපත්තැල්ල ඇතුළට යන්න නම් වැඩි හිටියෙක්ට ටිකට් එක රුපියල් 50ක් ගන්නවා. ඒ වගේම පොඩි ළමයි යනවා නම් රුපියල් 20යි. ෆොරිනර්ස්ලට රුපියල් 300ක මෙයාලා ටිකට් එකක් ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ ටිකට් එකට හරියන්න ඇත්තටම මෙතන ෆැසිලිටිස් තියෙනවා අවුලක් නැහැ. වොෂ්රූම්ස් තියෙනවා, කන්න බොන්න ඉඩ කඩ එහෙම තියෙනවා. එහෙම අවුලක් නැහැ. අපෝ ඕම හිටියට හරියන්නේ. යන්න. මම කොහෙද හරි වැටෙන්නේ මේක බලන්න ඉන්න. මම ඒක පිටිපස්සේ ඉන්නවා. නෑ නෑ. එහෙම තෝතට නෑ. එහෙම තෝතට නෑ. ඕනි හොර බලන්න. කැලේ මැද ගමක් තියෙනවා. මම මල්කම් කරනවා. සුන්දර වන පෙතක.
අපි දැන් නාලා ඉවරයි. දැන් ඉතින් අපි නාලා ආයෙමත් අපි දැන් උඩට ආවනේ. ආයෙ දැන් ඉතින් පල්ලෙට බහින්න ඕනේ. ඊට පස්සේ අපි කාලා බීලා අපි ගෙදර යනවා. Honey and papada. Okay? Khanlama. රත්නපුර කියලා කියන්නේ සමන සමන් දෙවියන්ගේ අඩවියක්. ඉතින් අපි එන පාරෙත් සමන් දෙවියන්ගේ දේවාලයක් තිබුණා. අනිවාර්යෙන් මෙතනින් යනකොට වදින්න අමතක කරන්නත් එපා. මෙහෙම යනකොට ඉතින් හවස් වුණා. ඇත්තටම ඒ තිබුණ පරිසරය මාර ලස්සනයි. මම වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඔයාලා ඉතින් මගේ channel එකට කැමති නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලාත් මම මතක් කරනවා. තව වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බෙමු. බයි.